තෙරුවන් සරණයි. අද ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ දරන්නේ තිස්ස මහරාම කෝන්වැල යන පදිංචි W.L.A. දයාසීලි මහත්මිය ඇතුළු W.L.A. නන්දසීලි, W.L.A. ඥානවති, රෝහිණී, මහේෂා යන පින්වත් පිරිසද මේ හා සම්බන්ධ වේ. දායකත්වයේ දරු දෙපාර්ශ්වයේම මියගිය දෙමව්පියන් හා පවුලේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන අතර මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට අප සැමට හැකි වේවා යයි පින් සිතින් ප්‍රාර්ථනා කරමි. අවසරයි ස්වාමීන් වහන්ස. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත කාරුණික පින්වත්නි, අපිට බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙලා මේ සියලු සත්වයා සංසාරෙන් එතර කරවන්න ධර්මය අවබෝධ කළ හැකි සියලු සත්වයා, මම ඒ කිව්වේ නැත්තම් දුෂ්ටක්ෂණයට අහු වෙච්ච අයට බෑනේ. එහෙම නැති අනිකුත් සියලු සත්වයා සංසාරයෙන් එතර කරවන්න පුළුවන් පෙර අහපු නැති දහමක් තථාගතයන් වහන්සේ ස්වයංභූ ඥාණයෙන් අවබෝධ කරගෙන අපිට දේශනා කරන්නට යෙදුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, ඔබට මම නිතරම කියනවා, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුද්ධ දහම, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තමයි අපිට උන්වහන්සේ දේශනා කරන්නේ. හැබැයි ඒ කියන්නේ ධර්මය. හැබැයි ධර්මය කියලා කියන්නේ පින්වත්නි, මේ ආයතන වලින් ගන්නා වූ අරමුණු, නැත්තම් ආයතන වලින් අරමුණු අරගෙන ඒ අනුව හිත පවත්තන එකනේ ලෝකය කියලා කියන්නේ. වෙනත් විදිහින් කිව්වොත් මේ ලෝකයේ යථා ස්වභාවය, මේ ලෝකයේ සත්‍ය ස්වභාවය තමන්ගේ මනසින් දකින එක තමයි ධර්මය අවබෝධ කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ලෝකයේ යථාර්ථය කියලා කියන්නේ ඇහැයි රූපයයි චක්කු විඥානයයි එකතු වෙලා මෙන්න මේ ස්පර්ශය නිසා ආන්නේ හටගන්නා වූ ලෝකයේ යථා ස්වභාවය දැනගන්න එක. මේ හිරු සඳු තාරකා තියෙන ලෝකයේ එක නෙමෙයි. මේන්න මේක දැක ගන්න එක. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් ධර්මය කියන්නේ මොකද්ද? මේ ආයතන වලින් ගන්නා වූ අරමුණ, නැත්නම් ආයතන වලින් ගන්නා වූ අරමුණත් එක්ක ගත්තට පස්සේ මේක ක්‍රියාත්මක වෙන ආකාරය මනසින් සත්‍ය විදියටම මේ දකින්න එක. හැබැයි ඒ දකින්නේ වර්තමානය තුල සිදුවෙන මේ ස්වභාවය හරියට මනසින් දකින්න එක. ඒක තමයි ධර්මය. එතකොට මේක හරියට මනසින් දකිනකොට එයා දකිනවා ඇහැයි රූපයයි චක්කු විඥානයයි. මෙන්න මේ හේතු ඇතිකල්හිමයි, මේ හේතු ස්පර්ශ වීමෙන්මයි අපිට යමක් පේන්නේ. මේක ස්පර්ශ වීමෙන්මයි පේන්නේ. ස්පර්ශය නිරුද්ධ වුණොත් පෙනීම නිරුද්ධයි කියලා එයා දකිනවා. මෙන්න මේ සත්‍ය දේ දකින්න එක තමයි ධර්මය. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
කෙනෙක් ධර්මය දකිනව නම් එයා මම දකිනවා කියලා. කෙනෙක් ධර්මය දකිනවා නම් එයා මම දකිනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙකුට මම දකින් තථාගතයන් වහන්සේ දකින්න අවශ්‍ය නම් එයා ධර්මය දකින්න කියලා. ඔන්න ඔය කිව් ප්‍රකාශය විතරක් ඇති ඕගොල්ලන්ට හොඳට හිතන්න පුළුවන් නම් පින්නන්දි ගොඩ විස්තර කියන්න පුළුවන්. නමුත් ඔන්න ඔය ඩිංගි විතරක් හිතන්නකෝ. ධර්මය කියලා කියන්නේ මේ 12 ආයතනවල ක්‍රියාත්මක වෙන ස්වභාවයනේ. ඇහැයි රූපයයි කනයි ශබ්දයයි නාසයයි ගඳ සුවඳයි දිවයි රසයයි මේ 12 ආයතනවල ක්‍රියාත්මක වෙන මේ ස්වභාවය මෙන්න මේ ආයතනවල ස්වභාවය මේ ආයතන නැමැති මේ ලෝකයේ ස්වභාවය සත්‍යයේ විදිහට යථාර්ථ විදිහට මනසින් දකින්න එක කැස් දෙකෙන් පේන්නේ නැහනේ. ඒ දකින්න එක තමයි ධර්මයේ දකින්නවා කියන්නේ. එතකොට ඒ දකින්නකොට තමයි මං කිව්වේ එයා ඒ දකින්නේ ඇහැයි රූපයයි චක්කු විඥානයයි ස්පර්ශ වෙනවා නම් ස්පර්ශ වෙන්නේම මේ වර්තමානයේමයි. ඇහැට රූපේ ස්පර්ශ වෙන්නේ වර්තමානයේමයි. එහෙනම් මේක දකින්නේ වර්තමානයේමයි. අතීතේවත් අනාගතේවත් නෙමෙයි. එතකොට අන්න එක තමයි මෙයා මේක මනසින් දකිනවා නුවණින් දකිනවා ප්‍රඥාවෙන් දකිනවා. ඒ දකින්නකොට එයා ඒක දකින්නකොට එයාට පේනවා මොකද්ද මේක මේ මොහොතේම හටගන්න එක. මේ මොහොතේම හටගන්න එක කවුරුවත් හදන එක නෙමෙයි මේ. හේතු නිසාම සකස් වෙන එක. ඒකේ හැටි එහෙමයි. හේතු ගැටුනොත් හැදුණා. ගැටුනොත් දැක්කා. ගැටුනොත් ඇහුණා. ගැටුනොත් දැනුණා. හැබැයි දකින්නේ නැති වුණොත් මේක ඇත්ත මේ හේතු නිසා තමයි මේක හටගන්නේ කියලා දකින්නේ නැති වුණොත් අන්න එයා ධර්මය දකින්නේ නැහැ. දකින්නේ නැති වුණොත් වෙන්නේ මොකද්ද? අර දැකපු දෙයට කැමතියි. දැකපු දෙයට අකමැතියි. දැන් අහුවෙලාද නැද්ද? අහුවෙලා මේ ඇත්ත දැක්කේ නැති නිසා. එහෙනම් එයා ධර්මය දැක්කොත් ධර්මය දැක්ක කියන්නේ ලෝක යථාර්ථය දකින්නේ. ලෝක යථාර්ථය දකින්නවා කියන්නේ ආයතනයන්ගේ ඇත්ත දකින්නේ. හේතුඵල ධම දකින්නේ. වර්තමාන ධර්මයේ දකින්නේ. තාන්න එකයි එහෙනම් ඔබට දැන් හරි ලස්සන උත්තරයක් ආවා. මොකද්ද? මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් ධර්මය දකීද? ඕන දැන් දකින්න ඕන එක මම දැන් කිව්වා. දකින්න කමෙත් කිව්වා. ධර්මය දකීද? එයා මාව දකිනවා. මම දකිනවා එයා. ධර්මය දකීද? එයා මම දකිනවා. කෙනෙකුට මම දකින්න අවශ්‍යයි නම් මම දකින්න කෙනෙකුට අවශ්‍යයි නම් මහ දඹදිව පුංචි දඹදිව ඔය යන්නද? නෑ. කෙනෙකුට මම දකින්න අවශ්‍යයි නම් දකින්න ඕන මොකද්ද? අන්න ධර්මයයි. මම දකින්න අවශ්‍ය නම් දකින්න ඕන ධර්මයයි. එහෙනම් ඉන්දියාවේ ගිහින් දකින්න පුළුවන්ද? බෑ. වෙන පුද පූජාවක් තියලා දකින්න පුළුවන්ද? බෑ. කන්නලව්වක් කරලා දකින්න පුළුවන්ද? බෑ. කිසිම දෙයකින් දකින්න බෑ. එහෙනම් බුදුන් දකින්න පුළුවන් ධර්මය දැක්කොත්. ධර්මයේ දකින්න ලෝකේ වට යන්න ඕනද? නෑ. කවුද මුණ ගැහෙන්න ඕන? කල්යාණ මිත්‍රයෙක් විතරමයි. කල්යාණ මිත්‍රයෙක් විතරමයි මුණ ගැහෙන්න ඕන. ඒ මුණ ගැහුණට පස්සේ
මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය තමයි ඒ කල්යාණ මිත්‍රය කියන්නේ. දැන් කවුරු හරි කෙනෙක් එනවා. එයා කියනවා මං අහනවා කොහෙද යන්නේ? මම අහනවා කවුරු හරි මං අහනවා කොහෙද යන්නේ? අනේ බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච තැන බලලෙන්න යනවා. මම කියනවා ඉපදිච්ච තැන අතීතේ නෙමෙයි. බුදුහාමුදුරුවම දකින්න කැමති නැද්ද? කැමති. බුදුහාමුදුරුවම දකින්න නැත්තම් කැමති. එහෙනම් මම කියනවා අන්න එහෙනම් බුදුහාමුදුරුවම දකින්න නම් මෙන්න මේ ආයතනවල අරමුණු ස්පර්ශ වෙලා මේ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල තමන්ගේ මනසින් නුවණින් දකින්න යථාර්ථව මොකද්ද මෙතන වෙන්නේ කියන එක. එහෙම දැකලා ආන්න ඒව එහෙම දකිනකොට දකින කෙනා මේවට බැඳෙන්නේ ගැටෙන්නේ නෑ. අන්න එහෙනම් බුදුන් දකින්න තියෙන වැඩපිළිවෙල. දැන් ඕගොල්ලොන්ට ඔහොම මදිනේ. ඇත්තටම මදිනේ බුදුන් දකින්න එක ලොකු බුදු පිළිමයක් තියෙන්න ඕන. එක්ක කොහේ හරි යන්න ඕන, කිරියාහාර ටිකක් පූජා කරන්න ඕන, මොනවා හරි ටිකක් කරන්න ඕන. මේ ඔය ලොකු දෙයක් කරොත් තමයි දැන් ඔබට ඕන. ඔබ කියන්නේ හිතට දකින්න එකනේ ඇඟට දැනුන්නේ නැහැ ඒක. නේ ඇඟට දැනෙන්න නම් කොහේ හරි යන්න එපා ඈතකට. ටිකක් වියදම් කරන්න එපයි. ඉපදිච්ච තැන් බලන්න මෙහෙම කිය වියදම් කරගෙන ඉතින් යන්න ඕන. ඒක එපා කියන එක නෙමෙයි මං කියන්නේ. බුද්ධ වචනේ කියන්නේ. එතකොට ඔබ කොතන හිටියත් ලෙඩ වෙලා ලෙඩ ඇඳේ හිටියත් බොහෝම අමාරුවෙන් මාරාන්තිකව හිටියත් ඒ වෙලාවෙත් ඔබට බුදුහාඳුරු දකින්න කිසිම බාධාවක් නැහැ. සිහිය නුවණ තියෙනවනම් කිසිම බාධාවක් නැහැ. පින්වත්නි මේ ඇත්තම කතාවක්. මට මේ පැවිදි වෙච්ච කීප දෙනෙක් කිව්වා. එක්කෙනෙක් තමයි මූලිකව කිව්වේ. ඒක ආරාමයක ප්‍රධාන එක්කෙනෙක් කිව්වේ අනේ ස්වාමින් වහන්සේ මම හිතාගෙන හිටියේ බුදුරජාණන් වහන්සේ මේ නිවන් දකින්නව කියන එක මේ තායිලන්තයටත් එහා මේ එංගලන්තය විතර ඈතක තමයි මේක තියෙන්නේ. ඒ නිසා අපේ වැඩේ ස්වාමින් වහන්සේ අපේ වැඩේ කියන්නේ මගේ වැඩේම මේ මහාන ජීවිතේ දැන් අවුරුදු 40කට වැඩි කිව්වා. 45ක් විතර වෙනවා. මේ මහාන ජීවිතේම මගේ වැඩේ මල් පූජා කරනවා කිව්වා, තිර රෙදි හදනවා කිව්වා, අටපිරිකර පූජා කරනවා කිව්වා, කප්රු පූජා කරනවා කිව්වා. හැම දෙයක්ම කරනවා කිව්වා. හැම ඒ තියෙන ඒවට ගිහිල්ලා ඒ පූජාවන් කරනවා. මොකද හේතුව එහෙම කරන් පස්සේ මම නිවන් දකින්න මට ලැබෙනවා කියලා. මේ ඔබ වහන්සේගේ මනක් ඇහුණට පස්සේ තමයි ගෝ ස්වාමීන් වහන්සේ මට තේරුනේ නිවන මේ බොහෝ ඈත නෙමේ තියෙන තමන් ළඟමයි. මේ සැනසීම තියෙන තමන් ළඟමයි. මේ කොහේවත් දුවන්න හොයන්න යන්න තියෙන එකක් නෙමෙයි. මේකට කල්යාණ මිත්‍රෙක් මුණ ගැහිලා මේක අහන එක විතරයි මේකේ තියෙන්නේ කියලා. එහෙමයි කියලා. එතකොට පින්න දැන් එතකොට අනුබලන ඔබට තේරෙනවනේ පින්නනේ ඔබට තේරෙනවනේ. එහෙනම් ධර්මය කියන්නේ මොකද්ද කියලා අහගන්න. ඒ අහන ධර්මය ඔබ තුලින් දකින්න. ඔබ තුලින් දකින්න. ඒ දකිනකොට ආන්න කෙනෙක් ධර්මයේ දකිනවා එයා තථාගතයන් වහන්සේ දකිනවා. කෙනෙකුට තථාගතයන් වහන්සේ දකින්න ඕන නම් ධර්මයමයි දකින්න ඕන. මේ වචනේ පරිසමාර්ථෙම කිසිම පුද පූජාවකින් තථාගතයන් වහන්සේ දකින්න බෑ. දැන් ලෝකේ තියෙන ලොකුම ආමිස පූජාව කරා කියනකො දකින්න පුළුවන්ද? තථාගතයන් වහන්සේ දකින්න බෑ. බුදුන් දකින්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන් ධර්මයේ දැක්කොත්. දැන් ඕගොල්ලෝ දන්න පිළිනේ ඇසයි රූපයයි චක්කු විඥානයයි ඉපදුනාට පස්සේ ඒ ස්පර්ශ වෙන රූපය චක්කු විඥාණයෙන් දැනගන්නවා. දැනගන්නෝනේ.
ඇසට රූපයක් ස්පර්ශ වුණාට පස්සේ චක්කු විඥාණයෙන් දැනගන්නවා. හැබැයි දැනගත්ත කියලා හරියන්නේ නැහැ. එතකොට මේක ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ඕන. ඇසයි රූපයයි චක්කු විඥානයයි පහළ වෙනකොටම චක්කු විඥානය මගින් ස්පර්ශ වන රූපය දැනගන්නවා. හැබැයි දැනගත්තට අපි මනසින් නුවණින් මේක අවබෝධ කරන්න ඕන. අන්න දැන් එතෙන්දී ඇහැයි රූපයයි ඇහැට රූපයක් ස්පර්ශ වෙනකොට චක්කු විඥාණයෙන් දැනගන්නේ. ඒ දැනගත්ත එක අපි අවබෝධ කරන්න ඕන. එතකොට තමයි බුදුහාඳුර මුණ ගැහෙන්නේ. කනයි දැන් කන්ට ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දය මොකද්ද කියලා සෝත විඥාණයෙන් දැනගන්නවා. සෝත විඥාණයෙන් දැනගත්ත දේ ප්‍රඥාවෙන් අපි අවබෝධ කරන්න ඕන. නුවණින් අවබෝධ කරන්න ඕන. නාසයට ගඳ සුවඳක් ස්පර්ශ වෙනකොට ගහන විඥාණයමකින් ඒක දැනගන්නවා. දැනගත්ත එක එතන දැනගත්තා මෙන්න මේ ගඳ සුවඳ ආව කියන්නේ. එතකොට ප්‍රඥාවෙන් හෙවත් නුවණින් අපි දැන් මේක අවබෝධ මේ මොකද්ද උනේ ඔය විදිහටම තමයි මේ ආයතන වල අරමුණක් ස්පර්ශ වුණාට පස්සේ ඊට අදාළ විඥානය මගින් ඒක දැනගන්නවා. ඒක එහෙමයි. හැබැයි දැනගන්නේ ඒක දැනගත්තා. හැබැයි දැනගත්ත දැන් අපි මේක විමසන්න මේ දැනගත් එක දැන් අපි විමසනවා බලනවා නුවණින් බලනවා. එහෙනම් මේ ඇහැ රූපය චක්කු විඤ්ඤාණය ස්පර්ශ වීමෙන් හටගත්තේ මේ හේතු සකස් වීමෙන් හටගත්තේ. මේ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. එහෙනම් මේක අනිච්ච ධර්මතාවය. හේතුන් නිසා හටගෙන හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන යමක් ඇද්ද ඒකට කියන්නේ අනිච්චයයි කියලා. ඒකට කියන්නේ අනිච්චයි කියලා. අනිච්චතාවය කියලා. ඒ කියන්නේ මේ කියන්නේ හේතු නිසා හටගෙන ඒ හේතුන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා නම්. එතකොට හේතු නිසා හටගත්ත යමක් ඇද්ද? හේතු නිරුද්ධ වෙනකොට ඒ නිරුද්ධ වෙනවා නම් එතන මම කියා ගන්න දෙයක් ඇද්ද? මගේ කියා ගන්න දෙයක් ඇද්ද? මගේ ආත්මය කියා ගන්න දෙයක් ඇද්ද? නේනම් තණ්හා දිට්ඨි මාන මම මගේ ආත්මය කියලා ගන්න තණ්හා දිට්ඨි මාන නම් තණ්හා දිට්ඨි මානයකින් දුර වෙනවා. දෘෂ්ටිය දුර වෙනවා. ඒ කියන්නේ යාට එනවා. ඒ කියන්නේ මොකද්ද මේ වෙන්නේ? එයා සෝතාපන්න වෙනවා. ඒ කියන්නේ එයා දන්නවා මේ මෙතන අපිට එල්ලෙන්න එකක් ගන්න එකක් මම කොට ගන්න එකක් නෑ. ඇයි මේ හේතු සකස් වෙනකොට සකස් වෙලා හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධයි. අන්න එවැනි ධර්මතාවයක් තමයි මේ තියෙන්නේ. එහෙම කියලා එතකොට එයා මේක පැහැදිලිව මෙයා දකිනවා. එතකොට එහෙම නැතුව අනේ පින්වත්නි අපි මේ මොන දේ කර බාහිර දේ කරත් පින්වත්නි මතක තියාගන්න ඒ දේ වලින් බුදුහාඳුරු දකින්න බෑ. දැන් අපේ ළඟ වැඩිපුරම තියෙන පින්වත්නි ඇදහිල්ලනේ. අපේ ළඟ වැඩිපුරම තියෙන ඇදහිල්ල. ඇදහිල්ල දැන් ඒව එපා කියන එක නෙමෙයි. හැබැයි ඒ ඇදහිල්ල අදහන්න පිනක් රැස් කර ගැනීම කියන අදහසින් යුක්තව. හැබැයි බුදුන් දකින්න හම්බෙන්නේ නෑ. බුදුහාඳුරු දේශනා කරනවා බුදුන් දකින්න වැඩපිළිවෙලක්. බුදුන් දකින්න වැඩපිළිවෙල බුදුහාඳුරු දේශනා කරනවා. දැන් අපිට වෙලා තියෙන්නේ පින්වන්දි
බුදු දහම දැන් බුදු දහම කියලා කියන්නේ බුදුහාඳුරු දේශනා කළ ධර්මයනේ. බුදු දහම කියන්නේ බුදුහාඳුරු දේශනා කළ ධර්මය. ඒ ධර්මය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිස ඒ ධර්මයේ ඒක පවත්වගෙන යන්නේ අන්නේ සිව්වනක් පිරිස. ඒක තමයි ශාසනය. ඒක ශාසනය. ඉතින් ශාසනයේ පවතින්නේ බුදු දහම මේක ව්‍යාප්ත කරවන්න. මේක අන් අයට කියලා දෙන්න. හැබැයි ශාසනයේ පැවැත්මට ආගම අවශ්‍යයි. ශාසනයේ පැවැත්මට ආගම අවශ්‍යයි. ආගම කියන්නේ ඇදහිල්ල. එතකොට කියනවා මේවා දෙන්න මේවා ලැබෙනවා. මෙහෙම පූජ කරන්න ඔය අයට ඊළඟ ආත්මේ මේවා ලැබෙනවා. එතකොට ඕගොල්ලෝ දැන් ඒව දෙන්නේ මේවා පූජ කරන්න අපිට ඔබ ඊළඟ ආත්මේ සුගතියට යනවා. එතකොට අපිට ඔබ පූජ කරනවා ඊළඟ ආත්මේ සුගතියට යන්න. එතකොට අපි ඔබට කියනවා මේක පූජ කිරීමේ ආනිසංසයෙන් සුගතියට යන්න ලැබේවා කියලා. එතකොට ඔබට අපි කියනවා මෙන්න මේ කිරියාහාර පූජ කරන්න, කප්රු පූජ කරන්න, මේ අටපිරිකර පූජ කරන්න. එක්කෙනෙක් ඒ බිකුභාවයෙන් උපසම්පදා වුණා බුදු කෙනෙක් හමු වෙපැයි එහෙම වෙන්න පින්වත්නි. ඒකටත් මේ සංසාර ගමන එක අටපිරිකර පූජ කරා මද පරිහරණය කරන්න පුළුවන් එකක් පූජ කරන්නකෝ. මේ නිකම් විකාර වගේ තියෙන සෙල්ලම් බෝල වගේ ව නැතුව හැමතිස්සෙම ප්‍රයෝජනයකට ගන්න බැරි ඒව නැතුව එකක් පූජ කරන්නකෝ කීයක් වීදමක් ගියත්. එතකොට මද හැබැයි ඔබට එහෙම ඇද්ද? ඔබට මදි. ඇයි? ඔබට තියෙනවා මාන්නේ. අර පේන්න ලෝකෙට පේන්න දේවල් කරනවා. එතකොට අන්න දැන් ඔබ දැන් ඒව කරනවා අරව ගන්න හිතාගෙන. එහෙම ගන්න හිතාගෙන කරනවා. එතකොට දැන් මොකද්ද? ඒ කියන්නේ ශාසනයේ පවත්ව ගන්න මේ ආගම අදහනවා. ආගම අදහනවා. හැබැයි එතකොට ආගම අදහන්න අපිත් කරන්නේ මොකද්ද? ආගම ඔබට අදහන විදිහම හිත සකස් කරනවා. එතකොට අපිට දෙනවා ගොඩක් දේවල් ගෙනල්ලා. හැබැයි ඔබේ දැක්ම හරේ යන්න. එතකොට බුද්ධ ශාසනයේ පැවතිලා යනවා. භික්ෂු භික්ෂුණී උපාසිකා යනවා. ආගම තියෙනවා. බුදුහාඳුරගේ දේශනේ නැහැ. බුදුහාඳුරගේ ඒ දර්ශනයෙන් යුක්තව කියපු එක නැහැ. ඇයි? මේ අය ටික ආගමට අදාළ වෙලා ඇවිල්ලා ඇදහිල්ල අරමුණු කරගනිමින් මේ ඉන්න භික්ෂු භික්ෂුණී අයට උදව් උපකාර කරන එක විතරයි කරන්නේ. ඒ කරන්නේ ඊළඟ ආත්මේ ප්‍රයෝජනේ ගන්න. ඒ කරනකොටම ඒ වෙලාවේ අපි ඔබට අනුශාසනාව කරනකොටම දිව්‍ය ලෝක යන්න පුළුවන්, සුගතියට යන්න පුළුවන්, සක්විති රජකම ගන්න පුළුවන් කියනකොටම අන්න කනයි ශබ්දයයි ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශය නිසා දැන් ආන්න හිතේ බැඳුණා. බැඳිලා මට ඊළඟ ආත්මේ මේ කටන පින්කම කිරීම තුළින් සක්විති රජ වෙන්න පුළුවන් කියලා හිතනවා. එතකොට අර කනට ඇහුණු දේට බැඳුණා. බැඳලා තණ්හා, දිට්ඨි, මාන, මම, මගේ ආත්මය කොට ඇල්ලුවා. දැන් එයා ධර්මයේද දකින්නේ? ධර්මයේද? එයා බුදුන් කවදාකවත් දකින්නවද? නෑ අනේ. එයා බුදුන් දකින්න වැඩ පිළිවෙල නෙමෙයි. එයා හොඳ යහපත් වැඩ පිළිවෙලක් කරන හොඳ මිනිස්සෙක්. බොහොම හොඳ මිනිස්සෙක් හොඳ යහපත් වැඩ පිළිවෙලක් කරනවා. හැබැයි දැන් අපි ඔබට කියනවා අටපිරිකර පූජ කරන්න, ආරාම හදලා පූජ කරන්න, දම්පැන් දෙන්න. හැබැයි දිව්‍ය ලෝක යන්න කියලා හිතාගෙන නෙමෙයි. ඒ ටික කරන්න අපිට බුදුදහම බුදුහාඳුරුවන්ගේ දහම, නැවත නූපදින දහම, සසර දුකයි කියන උත්තමයන්ගේ දහම, අසුරු සනක්වත් සසර වර්ණනා නොකරන ශ්‍රේෂ්ඨ ධර්මය, ඒ ධර්මය කියලා දෙන කල්යාණ මිත්‍රයන්ලට
දානය අවශ්‍යයි, බෙහෙත් පිරිකර අවශ්‍යයි, ඉන්න අවශ්‍යයි, කුටිය අවශ්‍යයි, ඒ සිවුරු පිරිකර අවශ්‍යයි. දැන් ඔබ ඒ ටික සපයනවා. ඒ ටික ඔබ ඒ ටික සපයන්නේ. ඇයි? ඔබට විමුක්තිය උදෙසා අනුශාසනාව කරන නිසා. මේ වචන තේරුම ඔබට විමුක්තිය උදෙසා අනුශාසනාව කරන නිසා. ඔබට දිව්‍ය ලෝකයෙන් පිණිස අනුශාසනාව කරන නිසා නෙමෙයි. එතකොට මම මේ දිව්‍ය ලෝකයන් එකට විරුද්ධ වෙයි කියන එක නෙමෙයි. දැන් ඔබ විමුක්තිය අරමුණු කරගනිමින් ඔබ පූජා කරනවා අටපිරිකර. හැබැයි ඔබට මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ පරිපූර්ණ විදිහට දැකලා, ඒ කියන්නේ ධර්මයේ පරිපූර්ණ විදිහට දැකලා මාර්ග ඥාන වලින් මේ සංයෝජනයන් දස සංයෝජනයන් ප්‍රහාණය කරගන්න බැරි වුණොත් ඔබ ආයේ උපදිනවා. හැබැයි ඒ උපදිනකොට ඔබ අතහැරලා තණ්හා දිට්ඨි මාන ප්‍රහාණය කරමින් දුන්නු අටපිරිකරට ආනිසංස ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. ඒක ගන්න හිතන්ද දුන්නේ නැහැ. අන්න බුදුදහම. ඒ නිසා පින්වත්නි මේක හොඳට මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ දහම අපිට දේශනා කරා පෙර නොඇසූ විරුවෙක. ඊට පස්සේ ඒ දහම බුදුහාඳුරුව අපිට කිව්වා චරිත බික්කවංචාරිකය කියලා. මහණෙනි මේක ගම් නියංගම් වල ගිහින් සිංහනාද කරන්න. මේ ඇහෙන් කනෙන් දිවෙන් කයෙන් මනෙන් ගන්න මේ අරමුණු නිසා, මේ අරමුණු වල ඇත්ත දකින්න නැතුව මේ අරමුණු වලට බැඳිලා මිනිස්සු අනන්ත දුක්ඛිත සංසාර ගමන යනවා. මේකෙන් ගැලවෙන්න මෙන්න මේ පණිවිඩේ කියන්න කියලා ඔන්න සංඝයා බිහි කරා. එහෙම බිහි කරපු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මාගේ ශාසනයේ විතරමයි පළවෙනි ශ්‍රමණයා ඉන්නේ. මාගේ ශාසනයේ විතරමයි දෙවෙනි ශ්‍රමණයා ඉන්නේ. මාගේ ශාසනයේ විතරයි තුන්වෙනි ශ්‍රමණයා ඉන්නේ. මාගේ ශාසනයේ විතරමයි හතරවෙනි ශ්‍රමණයා ඉන්නේ. වෙන කොහේවත් ශ්‍රමණයෝ ඇත්තේ කිසිම ශාසනයක නැත. මාගේ ශාසනය විතරයි. එතකොට එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්‍යාගමිකයන්ට ඕගොල්ලෝ මේක සිංහනාද කරන්න. හැබැයි එහෙම කියනකොට ඒ අයත් කියයි අපේ ශාසනෙත් එහෙම අය ඉන්නවා කියලා. හැබැයි එතකොට ඔබ අහන්න කියනවා. ඔබේ ශාසනයේ එහෙම ඉන්න අය බැඳීම් ඇති වෙන විදියටද හිත පවත්වන්නේ. ලෝභය ඇති වෙන විදියට හිත පවත්වන්නේ. ද්වේෂය ඇති වෙන විදිහටද හිත පවත්වන්නේ. උපාදාන ඇති වෙන විදිහටද හිත පවත්වන්නේ අය. අනේ අපි මොකෝ කරේ? අපි හිතුවා සිවුර ඇඳගත්ත නම් පාත්‍රෙත් තිබුණ නම් ඔන්න හරි. පින්නන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නි සිවුර ඇඳගත්ත කියලා, තොන් සිවුර ඇඳ කියලා, පාත්‍රයේ දම් වැළඳු කියලා, පිණ්ඩපාතික වුණා කියලා, පාන්සුකුලික වුණා කියලා එයා භික්ෂුවක් වෙන්නේ නැහැ. ඔන්න බලන්නකො. මේ බුදුහාඳුරු කියපු වචනමයි. තුන් සිවුර විතර පරිහරණය කළාට, පාන්සුකූලික වුණාට, පිණ්ඩපාතික වුණාට, පාත්‍රයේ දම් වැළඳුවට ඔය ටික දැන් කරන කෙනෙක් හිටියොත් දැන් ඕගොල්ලෝ මොකද හිතන්නේ? ඕගොල්ලෝන් ගමට එනවා ඔන්න ස්වාමීන් වහන්සේ නම. ඇවිල්ලා ඔන්න ඔය විදිහට පිණ්ඩපාතේ විතරමයි, පාන්සුකූලිකයි, තුන් සිවුර විතරමයි, පාත්‍රය දාන වලඳන එහෙමයි. හිස මුඩු කරලා එහෙම ඉන්නවා. එතකොට මොකද කියන්නේ? ඕගොල්ලෝ රවටින්නේ නැද්ද? රවටිනවා. බුදුහාඳුර දෙනවා. එහෙම වුණා කියලා මහණෙනි, එයාලා භික්ෂුවක් වෙන්නේ නැහැ. භික්ෂුවක් වෙන්න නම් එයාලගේ චිත්ත සංතාන තුල, හිත තුල
අන්න ලෝභ ද්වේෂ මෝහාදී රාග ද්වේෂ මේ දුරු කරන වැඩ පිළිවෙලක් තියෙන්න ඕන. ඒකයි සුපටිපන්න, ඉජුපටිපඤ්ඤ, ඥායපටිපන්න, සාමච්චිපටිපන්න. ආන්නේ ඒ ගුණ හිත තුල සංවර්ධනය වෙන්න. ඔව් හිත තුල ගුණධර්ම සහිත මේන්න මේ කිව් සුපටිපන්න, ඉජුපටිපන්න, ඥායපටිපන්න, සාමච්චිපටිපන්න මේ ගුණ සංවර්ධනය වෙන කෙනෙක් ඇද්ද? එයා තමයි භික්ෂුව. එයා තමයි භික්ෂුව. සම්මතේ නම් සිවුරු දාන් ඉන්නවනම් එයාට අපි කියනවා භික්ෂුවක් කියලා. අපි දැන් ඊට එහා යන්න ඕන. සම්මතේට එහා ගිහිල්ලා අපි හිතන්න ඕන. ඇයි හේතුව? අපිට තව ලත වෙන්න කාලයක් නෑ. බොහෝම අඩුයි. ලත වෙන්න කාලයක් නෑ. එතකොට අපිට බුදුරජාණන් වහන්සේ මේ බාහිර දේවල් කර ඉන්න කියලා ඇත්තෙත් නැහැ. අපිට දෙන්නේ අපි ආරාමයක ඉන්නවනම් අපි ආරාමේ වැඩ ටික කරනවා. අපි ආරාමේ ඉන්නේ. වත් පිළිවෙත් ටික තියෙනවා. උදේ හවස බුද්ධ වන්දනා ටික තියෙනවා. ඒ දැන් මොකද නැතුව අපිට වෙන කරන්න දෙයක් නැහැ නේ. පින්ඩ පාතේ යනවා, ගිහින් එනවා. ඊට පස්සේ අපිට කරන්න දෙයක් නැහැ. ওই ටික කරනවා. හැබැයි ඒ ටික කරනකොට ධර්මය දකිමින් මේ ටික කරනවා. ධර්මය දකිමින්. ඇයි? ඇහැට රූපයක් ස්පර්ශ වෙන්නේ ඔබ සැතපීලා ඉන්නකොටද එළියේ වැඩක් කරගෙන ඉන්නකොටද? එළියේ වැඩක් කරනවා. කනට ශබ්දයක් ඇහෙන්නේ කාමරයකට දොර වහගෙන ඇතුළේ සැතපීලා ඉන්නකොටද එළියේ තව පිරිසක් එක්ක වැඩක් කරනකොටද? එළියේ වැඩක් කරනකොට. එහෙනම් අන්න කනට දැන් ඇහැට රූපය ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශ වෙන රූපය දැනගන්නවා චක්කු විඥානයෙන්. ඒ ස්පර්ශ වුණ එක අපි ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ඕන. ඒ අවබෝධ කරනවා මෙන්න මේ ස්පර්ශුනේ මෙන්න මේකයි මේ හේතු නිසායි සකස් වුනේ කියලා. මේක දකින්නකොට අන්න මෙතන යථාර්ථයයි දකින්නේ. ඒක නුවණින් දකින මෙතන යථාර්ථය. ඇයි පින්වන්නේ? ඇහැයි රූපයයි චක්කු විඥානයයි ස්පර්ශ වුණා. එතකොට මෙතන යථාර්ථය දැක්කේ නැති වුණ හැටි ඒක මම මගේ ආත්මය කොට අල්ලනවා. තණ්හා දිට්ඨි මාන වලින් අල්ලනවා. ඒක දැඩි කොට අල්ලනවා. එතකොට ඒක ඇල්ලුව කියලා කියන්නේම එතන බැඳුණා. බැඳුණ කියලා කියන්නේ එතන තණ්හාව ස්පර්ශ වුණා. තණ්හාව ස්පර්ශ වුණා කියලා කියන්නේ දුක හදන හේතුව සකස් වුනේ. දුක හදන හේතුව සකස් වුණා නම් එතන වෙන්නේ මොකද්ද? දුක හදන හේතුව සකස් වුණා නම් දුක හදනවම තමයි. අන්න දැන් දුක හදන හේතුව තියෙනවා සමුදය. මෙන්න දුක සකස් වුණා. දැන් දැකපු දේ ප්‍රඥාවෙන් අවබෝධ කරේ නෑ, නුවණින් දැක්කේ නෑ. දැකපු දෙයට රැවටුණා. රැවටිලා ඒකට හිතේ කැමැත්ත ඇති වුණා. කැමැත්ත ඇති වෙනකොටම ඒ කැමැත්ත ඇති වුණාම කියන්නේ බැඳුණා. දැන් කැමැත්ත ඇති වුණාට පස්සේ ඒකට අදාළව දැන් මොකද කරන්නේ? හිතනවා කියන්නේ බැඳුණු එකට අදාළව තමයි දැන් මේ හිතන්නේ. ඒ කියන්නේ සමුදයයි. දැන් කියන්නේ බැඳින එකට බැඳුණ කියනකොටම සමුදය. ඒකට අදාළව හිතන්න වෙන්නේ මොකද්ද? දුක. දැන් දුකයි සමුදයයි. ඊට පස්සේ ඕගොල්ලෝ කොච්චර කියලාද නිකන් සරලව හිතන්නකෝ. අනේ මං අන්නරක දැක්කට පස්සේ ඉඳලා මට නිින්ද යන්නේ. මට මතක් වෙන්නේ ඒකමයි. මට දුක ඒකමයි. එහෙම කියලා. දැන් මොකද්ද කියන්නේ? මට ඕගොල්ලෝ සාමාන්‍යයෙන් මේ ජීවත් වෙනකොට එහෙම කියනවනේ. මට ඒකමයි. අනේ අපේ අර ඥාතිය මැරලා කියලා පණිවිඩය ආව මට ඉවස ගන්න බැරුණ ඇහුණු වෙලාවෙ ඉඳලා දුකයි. තාමත් දුකයි. කන්නත් බෑ. ඒ දුකයි. ඒ කියන්නේ අන්න දැක්කද? බුදුහාඳුරුගේ සීමාවෙන් එළියට පැන්නනේ. පිය උරුමෙන් එළියට පැන්න. එළියට පැනන පස්සේ කනයි ශබ්දයයි ස්පර්ශ වුණා.
කනට ඇහුණු ශබ්දය සෝත විඥාණයෙන් දැනගන්නවා. හැබැයි ප්‍රඥාවෙන් අපි අවබෝධ කරේ නැහැ. අවබෝධ කරේ නැති නිසා ඇහුණු ශබ්දයට අකමැත්තක් ඇති වුණා. ඒ කියන්නේ අඬනවා කියන්නේ ද්වේෂයක්නේ. දැන් ගැටෙනවද නැද්ද? ගැටෙනවා. ගැටෙනවා. දැන් ඔන්න සමුදය සකස් වෙලා තියෙනවා. දැන් ඒකම දැන් මොකද වෙන්නේ? ඒකට දාලා දුක සකස්. ඒ දුක සකස් වෙන හිතනවා. දුකයි සමුදයයි. දුකයි සමුදයයි. අනේ මට ඉන්න බෑ. මතක් කරනවා ඉන්න බෑ කීක අඬ හිතනවා. බලන්නකො එතකොට කොහොමද? එතකොට එහෙනම් අන්න යාට දුකයි සමුදය හටගෙන එහෙනම් එයාට නිරෝධය සාක්ෂාත් කරන්න ඕන නම් එයා මාර්ගය වඩන්න ඕන. එයාට නිරෝධය සාක්ෂාත් කරන්න නම් මාර්ගය වඩන්න ඕන. දැන් දුකයි සමුදයයි තියෙනවා. දැක්ක තැන හරියට දැක්කේ නැති නිසා බැඳුණා. බැඳුණු නිසා දැන් දුකයි සමුදය සකස් වෙලා. දැන් දුක තියෙනවා. දැන් මෙයා නිරෝධය සාක්ෂාත් කරන්න මාර්ගය වඩන්න ඕන. මාර්ගය වඩන්නේ කියලා කරන්න ඕන මොකද්ද? අර දුක පිරිසිඳ දකින්න ඕන. මේ දුක හටගත්ත විදිය කොහොමද කියලා දකින්න ඕන. ඒ දකිනකොට මේක හටගත්තේ මේ හේතු ස්පර්ශ නිවීමෙන් තිබිච්ච දෙයක් නෙමෙයි. හේතු නිසා හේතු ස්පර්ශ වීමෙන් හටගත්තා. මේක අපි දකිනකොට වෙන්නේ මොකද්ද? ආනර ඒකට අල්ලපු බැඳීම සමුදය ප්‍රහාණය වෙනවා. සමුදය ප්‍රහාණය වෙනකොටම දුක නැති වෙනවා. සමුදය ප්‍රහාණය වෙනවා කියන්නේ මාර්ගය වැඩෙනවා. මාර්ගය වැඩෙනවා කියන්නේ නිරෝධය සාක්ෂාත් වෙනද. මේක තේරුම් ගන්න. සමුදය ප්‍රහාණය තව වැදගත් එකක්. සමුදය ප්‍රහාණය කරනකොට දුක නැති වෙනවා. එතකොට සමුදය කියලා කියන්නේ ඇහෙන් දැක්ක රූපේ යථාර්ථය අවබෝධ කළේ නැති නිසා පුජ්‍යල සංඥාවෙන් ආත්ම දෘෂ්ටියෙන් අපි ඇල්ලුවා. මගේ දරුවා මගේ ඥාති කියලා ඇල්ලුවා. අල්ලනකොට අතින් නෙමෙයි මේ අල්ලන්නේ. හිතෙන් ඇල්ලුවා. අල්ලනකොටම සමුදයයි. ඒක අනුව හිතනකොට දුකයි. දැන් දුකයි සමුදයයි. දුකයි සමුදයයි. එතකොට මෙයා නිරෝධය සාක්ෂාත් කරගන්න නම් මාර්ගය වඩන්නම ඕන. මාර්ගය වඩන්න නම් එයා කරන්න ඕන මේ දුක ඇතිවෙච්ච එක ඒ හේතු දකින්න ඕන. දකින්නකොට මෙන්න සමුදය ප්‍රහාණය වෙනවා. සමුදය ප්‍රහාණය වීමම කියන්නේ මාර්ගය වැඩිවීමමයි. මාර්ගය කියන එකට බුදුහාමුදුරු දේශනා කරන මොකද්ද මාර්ගය? ආර්ය අෂ්ටාංග මාර්ගය. මාර්ගය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ප්‍රඥාව, සීලය, සමාධිය. එතකොට මොකක්ද එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ? එහෙනම් මෙයා පැහැදිලිවම දකිනවා මේන්න මේ ඇස නිසා හටගත් අල්ලපු රූප පිළිබඳ එයා දකිනවා. දකිනකොට තමයි ඒ කියන්නේ මේ ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි හේතු ස්පර්ශ වීමෙන්ම හටගත්ත හේතු නිරුද්ධ වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා කියලා මෙයා දකිනවා. මේ පෙර තිබිච්ච එකකුත් නෙමෙයි. අනාගතයට යන එකකුත් නෙමෙයි. මෙතනම හටගෙන මෙතනම නිරුද්ධ වෙන එකක් කියන එක මෙයා දකිනවා. දකිනකොට අන්නේ දකින ඒක ඇත්ත. ඒක යථාභූත ඥානය. ඒක තමයි ඇත්ත. ඒ ඇත්තට කියනවා සම්මා දිට්ඨිය කියලා. ඒ ඇත්ත සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය කියන්නේ මාර්ගයේ දැන් අර ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන පළවෙනිම අංගය සම්මා දිට්ඨිය. ප්‍රඥාව. ඒ සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? ප්‍රඥාවට එන්නේ. ඒ එනකොටම ඊළඟට වෙන්නේ මොකද්ද? සම්මා සංකප්ප. සම්මා දිට්ඨි සම්මා සංකප්ප. ඉතින් සම්මා දිට්ඨියට ආපු කෙනාම ඊළඟ තමයි සම්මා සංකප්පෙට මේ ප්‍රඥාව. ප්‍රඥා කොටස. එතකොට මෙන්න ප්‍රඥා කොටසට ආව ප්‍රඥාව. ඉතින් ප්‍රඥාවෙන් අnder මම ඉස්සෙල්ලා කිව්ව බුදුන් දකින්නකොට දැන්
ඇහැට රූපයක් ස්පර්ශ වෙනකොට චක්කු විඤ්ඤාණයෙන් හඳුනා ගන්නවා. හඳුනාගත් එක මනසින් අපි අවබෝධ කරන්න ඕන. ප්‍රඥාවෙන් අවබෝධ කරන. අවබෝධ කරොත් අපි මේ දැකපු දෙයට බැඳෙන්නේ ගැටෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ධර්මය දකිනවා. ඇයි? එතන සිදුවෙන ඇත්ත දකිනවා. එතන සිදුවෙන යථාර්ථය දකිනවා. එතකොට අන්න අපි ධර්මයේ දකිනවා. ඒ කියන්නේ බුදුන් දකිනවා. ඒ කියන්නේ බුදුන් දකිනවා. එතකොට එහෙමනම් දැන් ඕගොල්ලෝ හිතන්න දැන් එහෙමනම් මෙහෙම දකිනවා කියනකොට දැන් ඇහැට රූපයක් දැක්කා හඳුනාගත්ත චක්කු විඤ්ඤාණයෙන්. හැබැයි හඳුනාගත්තට අපි ඒකට බැඳුණා. ප්‍රඥාව තිබුණේ නැහැ. බැඳුනට පස්සේ දැන් මේකට අනුව කල්පනා දැන් මේ දුකයි සමුදයයි. දැන් අපිට මෙතනින් ගැලවෙන්න ඕන නම් කල්යාණ මිත්‍රයෙක් ඇවිල්ලා ගැලවෙන්න අනුශාසනාව කරනවා. අනුශාසනාව කරකොට මොකද්ද අපිට කියනවා? මේ දුක නුවණින් දකින්න. දැන් දකිනවා. දකිනකොට ඒකට තියෙන දකින්න අපිට මෙතන සත්ව පුද්ගල භාවයක් නැති බව තේරෙනවා. තේරෙනකොට වෙන්නේ මොකද්ද? සමුදය ප්‍රහාණය වෙනවා. සමුදය ප්‍රහාණය වෙනවා කියන්නේ මේ මාර්ගය වැඩෙන්නේ. එතෙන්දී මාර්ගය වැඩෙනවා කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත, ආජීව, වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප මෙන්න කියන මේ මොකද්ද? ප්‍රඥාව. මෙන්න ප්‍රඥාව. එනි ප්‍රඥාව එහෙනම් දැන් මාර්ගයේ වැඩෙනකොට ප්‍රඥාව පහළ වෙන්නම ඕන. ප්‍රඥාව කියන්නේ මොකද්ද? මෙතන ප්‍රඥාව කියන්නේ වෙනම දෙයක් ඔප්පෝ එක වෙනම එකක් කියලා එහෙම නෙමෙයි. මේ ප්‍රඥාව කියලා කියන්නේ පිළිබඳ අන්නර සංසිද්ධිය යථාභූත විදියට දකින දැක්මට ප්‍රඥාව කියනවා. ඒක යථාභූත විදියට ඇත්ත. ඒ මොහොතේ තියෙන එක ඇත්ත විදියට දකින එක තමයි ප්‍රඥාව කියන්නේ. ප්‍රඥාවෙන් ඒක දකිනකොට අරයා පනිනවා. කවුද? ප්‍රඥාවෙන් ඇත්ත දකිනකොටම අරයා හෙමින් පැනලා යනවා. කවුද? සමුදය සත්‍ය. දුක ඇති කරන හේතුව තණ්හාව හෙමින් නැතු නෑයි. අනේ මේක අල්ලන්න එකක් නෑ. අන්න එතකොට එයා සම්මා වාචා වලට කතා කරන්නේත් යහපත් වචන. සම්මා ඊට කලින් සම්මා සංකප්ප වෙනවා. එතන ගැටෙන ඒවා බැඳෙන ඒවට හිත ගෙනියන්නේ. දැන් එයාට දැන් සම්මා දිට්ඨියටපත් වුණා. දැන් ඒකම එයාට ඒ මාර්ගෙමයි. මේක දැක්මත් එකම සැරේ වෙන එකක් මේක. මෙන්න මෙහෙම දකිනකොටම සම්මා දිට්ඨියටපත් වුණා. සම්මා දිට්ඨියටපත් වෙනකොටම පෙරපසු නොවීම එයාට එනවා. මොකද්ද? මේකේ බැඳෙන එකක් ඇත්තේ නැහැ. නෙක්ඛම්ම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, බැඳෙන ගැටෙන එක මේක නෑ කියන දැක්මත් එයාට එනවා. එහෙනම් දැන් ඔබට තේරෙන්න ඕන මාර්ගය. දැන් ඔබට තේරෙන්න ඕන දුක පිරිසිඳ දකිනවා කියනකොට මාර්ගය, සමුදය ප්‍රහාණය, දුක් චතුරාර්ය සත්‍ය පැත්තේ මම කියන්නේ දුක පිරිසිඳ දකිනකොට සමුදය ප්‍රහාණය. සමුදය ප්‍රහාණය වීම කියන්නේ මාර්ගයේ මොන මාර්ගද? ආර්ය අෂ්ටාංග. අන්න මතක තියන්න. ඒ මාර්ගයේ වැඩෙනකොට පළවෙනි මාර්ග ඥානයෙන්ම ප්‍රහාණය වෙන්නේ කවුද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. පළමු මාර්ග ඥානයෙන්ම සෝතාපන්න මාර්ග ඥානය තුලින්ම ප්‍රහාණය සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. දැන් අතනින් ඒ ඇහෙන් දැකපු රූපේ යථාර්ථය දැක්ක එයා දකින්නකොට සමුදය ප්‍රහාණය වෙනවා, මාර්ගයේ වැඩෙනවා. බලන්නකෝ එතකොට මාර්ගය වෙනකොට සම්මා දිට්ඨිය කියන්නේ මාර්ගයට ආවම කියන්නේ සම්මා දිට්ඨියට සම්මා සංකප්ප. ඊට පස්සේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත. එතනින් පස්සේ තමයි සීලය
තියෙන්නේ. එතකොට මේ අපි මේ කියන විදිහට සිල්පදයක් දීලා ඇඟට මේ කටර බොරු කියන්න එපා කියන ඒ වගේමනේ දැන් අපි කියන්නේ කටින් බොරු කියන්න එපා, අරක්කු බොන්න එපා, මේව කරන්න එපා, සත්තු මරන්න එපා. ඒව හොඳයි. ඒව අපි ගිහියට එහෙම දෙනවා. හැබැයි සම්මා දිට්ඨිය උපදවා ගන්න ඊට එහා ගිහි දැනුමක් තියෙන්න, පුජ්‍යල භාවයේ අතහරින මනසක් තියෙන්න. දැන් අපි පුජ්‍යලයටනේ සිල් දීලා තියෙන්නේ. පුජ්‍යලයට සිල් දීලා තියෙන්නේ මොකක් නිසාද? අර ඇදහිල්ල විදියටමයි. පුජ්‍යලයට දීලා තියෙන බලා මේවන කෙරුවොත් අරහේ යන්නේය. මේවා කෙරුවොත් අරහේ යන්නේය. සත්තු මරුවොත් සතර අපායයි. දැන් ඒ නිසා ඕගොල්ලෝ බුදු දහම අවබෝධයට නෙමෙයි එන්නේ. සතර අපාය යන එක වළක්වන්න අතුනෝ. දැන් අල්ලලාද නැද්ද ආත්ම දෘෂ්ටිය? අල්ලලා. අහෝ දුකකි. නේ? එතකොට දැන් මේ බුදුහාඳුරුගේ දහම කොහේද? අපි මේ පුජ්‍යල ආත්ම භාවයෙන් මල්ලගෙන අපි මේ කටයුතු ටික කරන් යනවා. ඒකයි පින්නත් මේක මේ ධර්මයේ තුල මේක තුල තියෙන රංගපෑමක් නෙමෙයි. තමන්ට තමන් අවංක වෙන්න. එතෙන්දී මේව ප්‍රහාණය මේ දස සංයෝජනයන් ප්‍රහාණය වෙන්නේ මේ මාර්ග ඥානවලදී. මාර්ග ඥාන. එතකොට හොඳට මතක තියාගන්න. ඒ නිසා පළමු මාර්ග ඥානයේදීම සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස දුරු වෙනවා. දෙවන මාර්ග ඥානය මොකද්ද? දෙවෙනි මාර්ග ඥානෙ දුර වෙනවද? නෑ. දෙවන මාර්ග ඥානය කියන්නේ මොකද්ද? මොකද්ද? දෙවන මාර්ග ඥානය කියන්නේ මොකද්ද? කවුරුවත් දන්නේ නැහැ නේ බලන්නකෝ ඉතින්. මොකද්ද? සකදාගාමි මාර්ගය. සකදාගාමි මාර්ගයේදී මොනවද දුර වෙන සංයෝජන? සංයෝජන දුරු වෙන්නේ නෑ. සංයෝජන තුනී වෙනවා. එන්නේ අනාගාමි තුන්වෙනි මාර්ග ඥානය තමයි අනාගාමි මාර්ග. අනාගාමි මාර්ග ඥානයේදී තමයි කාම රාග පටිග දුරු වෙන්නේ. ඔන්න කාම රාග පටිග. එහෙනම් කාමයන් සම්පූර්ණයෙන් දුරු වෙන්න යන්නේ කාම රාගයන් දුරු වෙන්න යන්නේ මොකේදද? තුන්වෙනි මාර්ග ඥානෙදී අනාගාමී මාර්ග ඥානයේදී. එහෙනම් මේක දකින්න පින්වද? මේක එහෙම දැක්මත් එක්ක අවබෝධයත් එක්ක ප්‍රඥාවත් එක්ක අපේ හිතේ තියෙන නිහඬියාවයි හිතේ තියෙනා වූ අවබෝධයයි අතහැරීමයි මේව එක්ක ඒ සංයෝජන ප්‍රහාණය වෙනවා. ඒ කියන්නේ මාර්ග දැන් මේ දැක්මත් එක්ක මාර්ගයේ වැඩෙනකොට ඒ මාර්ගයේ වැඩෙනකොට මාර්ග ඥාන වලින් තමයි අරව දුරු වෙන්නේ. මාර්ග ඥාන වලින් ප්‍රහාණය වෙන්නේ. ඒක මට ප්‍රහාණය කරන්න බෑ. කල්යාණ මිත්‍රයට ප්‍රහාණය කරන්න බෑ. බුදුහාඳුරන්ට බෑ වෙන කාගවත් ඒව ප්‍රහාණය කරන්න. එතෙන්දී බුදුහාඳුර පුළුවන්කම දෙන්නේ බුදු දහම කියලා දෙන්න. ධර්මය කියලා දෙන්න. ඒ කියලා දෙනකොට අන්න අපි අවබෝධ කරන තරමේ හැටියට මාර්ගයේ වඩන තරමේ හැටියට මාර්ග ඥාන පහළ වෙන්නේ. ඒ මාර්ග ඥාන පහළ වෙනකොට තමයි සංයෝජන දුරු නැතු මේ අපි මේක දුරු කරන්න කොච්චර උඩ පැන්නත් හරියන්නේ නැහැ. මේක මොනව කළ යුතු එකක්ද? අවබෝධ කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මාගේ ශාසනය කාටයි? ඥානවන්තයන්ටයි ප්‍රඥාවන්තයන්ටයි. අනිත් අයනේ ප්‍රඥාවන්තයන්ටයි. ඉතින් මෙහෙම දන්නේ නැති සමහර අය කියන්නේ අනේ මට ඇති මං සොලොස් මස්ථානේ වැඳගත්තා මට හොඳටම ඇති. දඹදිව ගියා මට හොඳටම ඇති.
අටපිරිකර පූජා කර ඇති. කටන පින්කම් මම කරා මට හොඳටම ඇති. හැබැයි මෙයාට ධර්මය මුණ ගැහිලද? බුදුන් දැකලද? අනේ කවුරු කියලා හිතන් කුමන ශාසනයකට කියලා හිතන්ද මේ කරන්නේ? බුදුන් දකින කෙනා තමයි පින්වන්නේ බුද්ධ ශාසනය දකින්නේ. ධර්මයක් දකින්න වෙන්නේ. අපිට වෙන විදිහක් නැහැ. බුදුන් දැක්ක කෙනා තමයි හරියටම නිර්ණය කරන්නේ මේ බුදුහාඳුරුගේ ශාසනය, මේ බුදුහාඳුරුගේ ශ්‍රාවකයෝ මෙන්න මෙහෙමයි ක්‍රියාත්මක කරන මෙහෙමයි වෙන්න ඕන කියලා. මේක බාහිරින් ඕන කෙනෙකුට බාහිරින් පින්වන්නේ තව කෙනෙක් ඉදිරි රඟපාන්න පුළුවන්. හැබැයි ඒ රඟපාන කොටත් හිතින් අල්ලගෙන වුණොත් බුදුහාඳුරෙන් ගොඩාක් ඈත. ඒ නිසා පින්නොන්නේ මේ දුර්ලභම අවස්ථාවක් අපිට මේ උදා වෙලා තියෙන්නේ. දුර්ලභම අවස්ථාවක්. ඒක තුල බලන්න මේ බාහිරින් බුදුන් දකින්න දුවල වෙහෙසෙන එක නෙමෙයි. ඔබ ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දකින්න. ඒකනේ වක්කලී හාමුදුරන්ටත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ. මේ කුණු ශරීරය දිහා බැලුවට වාට තථාගතයන් වහන්සේ දකින්න බෑ. ධර්මයේ දකින්න. හොඳයි එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.